රැප් නම් නැතිනම් බලමු. ගොඩක් අය මගේ කටහඬ අහලා මට කිව්වා මේ අක්කේ ඔයාලට සින්දු කියන්න පුළුවන් ඇති රැප් කියන්න පුළුවන් ඇති බලමු. මම ගොඩක් පුළුවන් වාගේ මේ අය නාතල්ල. ඒ නිසා මේ එහෙම කරන්න කියලා. ඉතින් එයාලා හැමෝටම තමයි මම මේ කව එක මගේ විදියට හැමෝම කරන විදියට කරන්න ඕනේ නෑනේ. අනිවාර්යයෙන්ම. මම මේ මුලින්ම ගෑ ගානියා බොඩි ලෝෂන් එක මේ අවුවට පිච්චිච්ච හැමට ඒක මාර හොඳයි. ඒක අපිට වැඩක් නෑ. දැන් අපි යමු අපේ වැඩේට. 94 අගදී ඉපදුනේ මම කොළඹ එදා ඉඳන්ම තිබුණේ දෙපතුල ගෑවිලා කොළව හැංගිලා තිබ්බ හැමදේම හදවත අස්සේ කොනක කරපු කියපු දේ ගලපලා එලෙසම ලිව්වා මම පොතක මොකද්ද හැදෙන ගහ අඩෝ දැන් ඇත්ත තාලේ අමතක දල්ලයි ඉන්නේ දුවල මං හුඟ දුරක් දැන් නම් මාව අල්ලයි මගේ පිටි මටම බනිස් කළගුණ පස්සෙන් පන්නයි අපේ නයි අපිවමකයි තේරෙනකොට කල්යයි තාමත් මතකයි මට දැකපු හීන පොඩි කාලේ බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසෙන මාලේ රස්තියාදු තාලේ විභාගෙ ලිව්වේ පාරේ සමත්තුනා සමාජේ ඉහළින්ම කෙටි කාලේ දැන් නම් මැරුණත් මං ඉස්මෝගියෝ දැක්කනම් ඇත්තටම හොඳක් කියයි. ඉතින් මේක ආතල්ල ගන්න මචං. ඉතින් සුපිරියක් ඈ එලගිරි. බලමු කට්ටිය මොකද කියන්නේ කමෙන්ට්. මේ ආතල්ල ඇත්තට මේ ආතල්ල. ගෙවල් කොහෙද මීට ඉස්මෝගියෝ තුවක්කෝ ලෝඩ් කරන. දවසක් විතර යයි නේද රැප් එකම කියලා. ඒක ඇත්ත. මමත් දැන් ඒ කියන්නේ මේ මම එහෙම බැලුවේ නෑ. ඒවට කියන්නේ මේ සුපිරියක් මේක සුපිරියක් මේවට මටත් හිතුණා මේ දේ. අපේ අම්මා මං රැප් කියද්දි කටවහපන් කියන්නේ ඇයි කියලා දැන් තේරුණා. ඒක නම් ඇත්ත ටික කනත් රිදෙනවා. කනට රෙනවා වගේ. එම කණ්ඩ රෙන්න හැමෝටම බෑ මචං. ඒකට හැකියාවක් තියෙනවා. ගොඩක් ලස්සනයි. ඒ තායි එපා. ඇත්ත. වැඩේ සුපිරි ආතල්ල.